සක්මන් භාවනාව ගැනනේ අහන්නේ නේද? මේ සක්මන් භාවනාව කියලා කියන්නේ පුදුමාකාර ගුණ දෙන ඖෂධයක්. මේ සක්මන කියලා කියන්නේ පාලියෙන් කියන්නේ චංකමණය කියලා. ඇවිදිනවා කියන එක තමයි. ඊට සක්මන් භාවනාව කියලා කියන්නේ ඇවිදිමින් සිහිය පිහිටුවා ගන්නවා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ඇවිදිනකොට නේද අපි ඇවිදිනවනේ චූටිම කාලේ 7යි කියලා නේද? දැන් අපි චූටි කාලේ අපිට මතක නැතුව ඇති. නමුත් තම පොඩි දරුවෙක් දිහා බැලුවාම අපිට අපි හිටපු තැන තේරුම් ගන්න පුළුවන්. අපි ලොකු වුණාට පස්සේ අපිට මුල මතක නැහැ. ওই මිනිස්සු කියන්නේ මුල මතක නැහැ කියලා. මුල මතක නැහැ කියන්නේ Taman හිටපු තැන මතක නැහැ කියන එක. ඉතින් අර මුල මතක නැති වෙන්නේ අපිට රාගය නිසා. ඒ කියන්නේ අනාගත බලාපොරොත්තු නිසා. තෘෂ්ණාව නිසා. මේ ලෝකයේ පිළිබඳව අර තියෙන තෘෂ්ණාව ආසාව නිසා තමයි අපිට මුල මතක නැත්තේ. ඉතින් මුල මතක් කරගන්න පුළුවන් අර චූටි දරුවෙක් දිහා බැලුවාම නේද? දැන් ඔන්න ඉපදිච්ච දරුවා ටක් වයසට යනකොට එයා මූණින් අතර පෙරලෙනවා. ඒ මූණින් අතර පෙරලෙන්න පුළුවන් එයාගේ ඔළුව පොඩ්ඩක් අර කෙලින් තියාගන්න ඔළුව උස්ස ගන්න පුළුවන් වුණාම තමයි එයා මූණින් අතර පෙරලෙන්නේ. ඒතර මූණින් අතර පෙරලිච්ච කෙනා ටික දවසක් ගියාම ඉඳ ගන්න පුරුදු වෙනවා. ඉඳ ගන්න පුළුවන් වෙන්නේ එයාට කොන්ද කෙලින් තියාගන්න පුළුවන් වුණාම. ඊළඟට මෙයා හිට ගන්නවා මොකක් හරි අල්ලගෙන හිට ගන්නවා. ඉතින් එයාට ආධාරකයක් ඕනි. මොකක් හරි අල්ලගෙන තමයි හිට ගන්න නේද? වාරුවක් ඕනි. ඒ හිට ගත්තට පස්සේ මෙයා යමක් අල්ලගෙන එක පියවරක් නේද? තව පියවර දෙකක් ඉස්සරහට තියන්න පුරුදු වෙනවා. උත්සාහයක් ගන්නවා. එහෙම ආධාරකයක් ඔස්සේ යමක් අල්ලගෙන පියවරක් දෙකක් ඉදිරියට තියන්න ගත්ත දරුවා අර ආධාරකය අතහැරලා පියවරක් දෙකක් තුනක් ඉස්සරහට යන්න බලනවා. ඉතින් පියවරක් දෙකක් ගිහිල්ලා ටොක් ගාලා වැටෙනවා. පස්සපැත්ත බිම ඇනෙනවා. ඊට පස්සේ එහෙම අර තට්ටන් දෙක බිම වදිනවනේ පියවරක් දෙකක් තියන්න ගියාම අතහැරලා තියන්න ගියාම ඒකෙන් තමයි අර කොඳු වැටපෙළ හයි වෙන්නේ. බස් අම්මලා ඉතින් දුවගෙන ආපෝ කියලා වඩා ගන්නවා නෑ. ඇන ගන්න දෙන්න ඕනි. මේ ඇන ගත්ත කෙනා තමයි දක්ෂ විදිහට නැගිටින්නේ. ඇන ගන්න දුන්නේ නැත්නම් එයා මේ පරාජිතයි නේද? එයාට කොඳු වැටපෙළ හයි වෙන්නේ ඔය සමාජ විවහාරේ තියෙන මේ කොන්ද පණ නැද්ද? කොන්ද හයිය නැද්ද නේද? කොන්ද පණ නැද්ද කියලා නේ? ඉතින් හයිය තියෙන්න ඕනේ. මේ පුංචි කාලෙම ඇන ගන්න දුන්නොත් තමයි ශක්තිමත් පුරුෂයෙක් විදිහට, ශක්තිමත් මිනිසෙක් විදිහට, ශක්තිමත් ස්ත්‍රියක් විදිහට නැගිටින්නේ. ඊට පස්සේ මෙහෙම පස්සපැත්ත ඇනිලා කොන්ද හයි වුණාම නේද? ඔන්න ආපහු මෙයා වීරියක් අරගෙන හිට ගන්නවා. ඒක ස්වභාවයෙන් වෙන්නේ ස්වභා දහමේ නිර්මාණයක් මේක. පුද්ගලයෙක් කියලා කියන්නේ. වීරියක් අරගෙන හිට ගන්නවා. වීරියක් අරගෙන හිට ගත්තාම ඊට පස්සේ යා 7යි කියලා නේද? 7යි කියන්නේ ඔය විවහාරේ තියෙනවනේ අර චූටි දරුවෙක් ඇවිද්දවනවා. 7යි කියලා චූටි දරුවෙක් ඇවිද්දවනවනේ. ඒ අර අපේ බෞද්ධ දර්ශනයෙන් ආපු දෙයක් ඒ විවහාරය. මේ අර පියුම් 7 උඩ ඒ පාසලකුණු 7 තිබ්බ එක සිදුහත් කුමාරයා. ඒක තමයි ඔය අම්මලා 7යි කියලා පොඩි ළමයි ඇවිද්දවන්නේ නේද? උඹට පුළුවන් පුතේ මේ සක්මන කරන්න 7යි ඒ කියන්නේ සිදුහත් කුමාරයා පියවර 7යි තිබ්බේ. 7 වෙනි පියවරේදී කිව්වා මං ඒකාන්තයෙන්ම බුදු වෙනවා. මට මේක කරන්න පුළුවන්. මොකද්ද? සක්මන කරන්න පුළුවන්. මට පියවරේ සිහිය තියන්න පුළුවන්. පියවර 7ේදී තේරුම් ගත්තා ඒ චූටි කුමාරයා. මට පියවර 7ක් යනකොට තේරුම් ගත්තා. මට සිහිය පිහිටුවන්න පුළුවන්. මං ඒකාන්තයෙන්ම
මේ ආත්මේ සම්මා සම්බුදු වෙනවා කියලා. අන්න ඒක තමයි චූටි දරුවන්ට අම්මලා 7යි කියලා පුරුදු කරන්නේ. ඉතින් මේ දරුවා අර වගේ තනියම පියවරක් තියන්න පුළුවන් කාලේ ඉඳලා තමන් මේ වෙනකොට ඉන්න වයසත් එක්ක ගණන් හදලා බලන්නකො කොච්චරනම් මේ පියවර මහ පොළොවේ තියන්න ඇතිද. දැන් සිද්ධාර්ථ කුමාරයා නම් පියවර 7ක් තියෙනකොට වටහා ගත්තා මට බුද්ධත්වයේ ලබන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් අපි නේද තමන්ගේ වයසත් එක්ක ගණන් හදලා බලන්න මේ පියවර ගාන කිලෝමීටර් කීයක් පියවර තියන්න ඇතිද? තාම බුදු වෙලා නැහැ. අන්න සම්මා සම්බුද්ධත්වයේ ලැබුවට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇවිදලාම නිවන් දකින්න පුළුවන් නේද? මැරෙනකන් ඇවිදලා නිවන් දකින්න පුළුවන්. මේ ඇවිදින වැඩේ සිහියෙන් කරත් කියලා. කොහොමද මේ ඇවිදින වැඩේ සිහියෙන් කරන්නේ? අන්න ඒකට තමයි සක්මන් භාවනාව කියලා කියන්නේ. මේක සක්මන් මළුවක් තෝරගෙන සක්මන් මළුවේ ඇවිදලා නිවන් දකින්නත් පුළුවන්. එහෙම නැත්තම් තමන් එදිනදා කටයුතු කරද්දී ඇවිදිනවනේ නේද? ඇවිදින්න නැති දවසක් නැහැ. නේද? කකුල් දෙකට රෝගාබාධයක් නැත්තම් රෝද පුටුවේ ඉන්නේ නැති කෙනෙක් නම් වැඩේ ඇවිදිනවනේ. එක තැනක ඉන්න පුළුවන්ද බලන්න. හොද්ද සුව පහසු පුටුවක ඉඳෙව්වත් පුළුම් මෙට් එක ඉඳෙව්වත් ඌ ඉන්නේ ඇවිදිනවා. ඒ ස්වභාවයක් නේද? එක තැනක ඉන්න පුළුවන් කමක් නැහැනේ. මේ සිතට ස්පාසුවක් නැහැ එක තැනක වාඩි වෙලා ඉන්න. ඒ නිසා ඇවිදිනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඇවිද්දට කමන්නේ. මේ ඇවිදින එක හොඳයි. එකක් ශාරීරික ව්‍යායාමයක්. එකක් රෝගාබාධ දුරු වෙලා යනවා නේද? රෝගාබාධ හැදෙන්නේ නැහැ. දැන් ඔය එක තැනක කාර්යාලවල වාඩි වෙලාම ඉන්නවනේ කරන වැඩකුත් නැහැ. රාජකාරියකුත් නැහැ. ඉතින් ළඟට ගන්නවා ෆයිල් එකක් පෑනකුත් තියා ගන්නවා මේසෙට තට්ටු කර අල්ලපු මේසෙ ඉන්න කෙනත් එක්ක කයිවාරුවක් ගගහ ඉන්නවා. බලන්න උදේ 8ට පටන් ගත්තට පස්සේ හවස 4 විතර වෙනකම් මොනවාද කරන වැඩ කියලා. ඉතින් ඊට පස්සේ මැදි වයසට එනකොට මෙයාට රෝගාබාධ. මැදි වයසට එන්න ඕනේ නේද? අර ගේන බත් මුලත් කාලා හොඳට සීනි දාලා තේ එකක් නේද? තේ කීයක් බොනවත් දන්නේ නැහැ. ඉතින් ওই කාර්යාල විශේෂයෙන් රජයේ කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවෝ බලන්නකො හැටි. ඉතින් ලෙඩ කිට්ටු වෙලා බැලුවොත් එහෙම පෙති බොනවා පෙති. මොකද මේ ඇවිදින්න නැති නිසා. මෙන්න මේ ඇවිදීම ව්‍යායාමයක්. ඒකට නිරෝගී දීර්ඝායුෂ ලැබෙන ව්‍යායාමයක්. ඉතින් මෙන්න මේ ඇවිදීමෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි අපි කතා කරන්නේ. මේ සිහියෙන් ඇවිද්දොත් නිවන් දකින්න පුළුවන්. මේ ජීවිතේදීම නිවන් දැක ගන්න පුළුවන් ව්‍යායාමයක් තමයි සිහියෙන් ඇවිදීම. අපි බලමු කොහොමද සිහියෙන් ඇවිදින්නේ කියලා. දැන් ඇවිදිනවා කියලා කියන්නේ අපි ඇවිදිනවා කියන්නේ පියවරක් පොළොවේ තබ තබා නේද? පියවරක් අපේ යටිපතුල පොළොවේ තබ තබා ඉදිරියට යනවා. ඇත්තටම මේ අපි ඉදිරියට යනවා කියලා අපි හිතාගෙන හිටියට අපි ඉදිරියට යනවා නෙවෙයි ඉදිරියට යැවෙනවා. එක පියවරක් අපි පළමු පියවර චේතනා කරලා තියෙනවා. ඒ කියන්නේ මම යන්න ඕනි. දැන් අපි ඉඳගෙන ඉන්නකොට අපිට අහවල් තැනට යන්න ඕනි කියලා හිතුනොත් අපි කියමු අපි ඉඳගෙන ඉන්නවා පුටුවක සාලේ සෝෆා එකේ කියන්නකෝ. හිතනවා බාත්රූම් එකට යන්න ඕනේ. දැන් අවශ්‍යතාවයක් නේ බාත්රූම් එකට යන්න නේද? එතනම මුත්‍රා පිට කරන්න බෑ. පුටුවේම වැසි මල පහ පිට කරන්න බැරි නිසා එයාට චේතනා පහළ වෙනවා. ඒකත් හිතලා කරනව නෙවෙයි ඉබේ චේතනාවක් පහළ වෙනවා මම බාත්රූම් එකට යන්න ඕනේ. ඒතර බාත්රූම් එකට යන්න දැන් අපි ඉඳගෙන ඉන්නවා කියන්නේ පස්සපැත්තනේ පුටු උඩ තියාගෙන ඉන්නේ. දැන් ඊට පස්සේ මෙයා බාත්රූම් එකට යන්න හිට ගන්න එපා නේද? පුටුවේ ඉඳගෙන යන්න බෑනේ. හිට ගත්තාම අර පස්සපැත්තෙන්නේ අපි පුටුවේ උඩ හිටියේ. දැන් ඉන්නේ මහ පොළොව උඩ කකුල් දෙකේ
යටිපතුල් දෙකම මහ පොළොවේ තියලා තමයි දැන් හිටගත්තේ. දැන් ඇවිදින්න ඕනේ නේ. ඇවිදගෙන එපා. යන්න ඉගිලෙන්න බෑනේ මිනිස්සෙකුට. ඇවිදගෙන යනකොට බලන්න හොඳ සිහියෙන් මේ එක කකුලක් ඉදිරියට තිබ්බා, ඊළඟ කකුල ඉදිරියට තිබ්බා. එහෙමනේ අපි යන්නේ. එතකොට මේ ඒ පියවරක් යටිපතුල පොළවේ ස්පර්ශ වෙනවා. අපි හොඳට සිහිය පිහිටවා ගත්තොත් අපි හැම පියවරකම එක පියවරක් හොඳට පොළවේ ස්පර්ශ වෙනකොට මේ සම්පූර්ණ ශරීරයේ බර තියෙන්නේ යටිපතුල උඩ. එක යටිපතුලක් උඩ. දැන් හිටගෙන ඉන්නකොට සම්පූර්ණ ශරීරයේ බර යටිපතුල් දෙක මත තියෙනවා. ඉඳගෙන ඉන්නකොට ශරීරයේ බර තියෙන්නේ පස්ස පැත්ත උඩ තට්ටම් දෙක මත. ඇවිදිනකොට එක කකුලක් හොඳට පොළවේ පතිත වෙනකොට සම්පූර්ණ ශරීරයේ බර තියෙන්නේ යටිපතුල උඩ. මෙන්න මෙහෙම අපි පියවරක් ගානේ ඇවිදිනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, අපේ ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, ඒ යටිපතුල පොළවේ වදිනකොට ඒ දැනෙන දැනීමට දැන් මේ යටිපතුල පොළවේ වැදුනා කියලා අපි දැනගන්නවනේ. මේ යටිපතුල පොළවේ වැදුනා කියලා දැනගන්නේ අපේ සිහියෙන්. ඒතර මේ යටිපතුල පොළවේ වැදිච්ච බවට අපි දැනගන්නේ යම් දැනීමකින්. අන්න ඒ දැනීමට සිහිය යොමු කරන්න. යටිපතුල පොළවේ වැදුනා කියලා දැනෙන දැනීමට සිහිය පිහිටුවාගෙන පියවරක් ගානේ සිහිය තියාගෙන ඇවිදින්න කියලා කියනවා. ඉතින් අපි මේකට සක්මන් මළුවක් අපිට විවේකයේ තියෙනවා නම් භාවනා මධ්‍යස්ථානයකට ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා නැත්තම් බෝධින් වහන්සේ නමක් ළඟට ඒ වැලි මළුවකට ගිහිල්ලා අපි මේ විදිහට යටිපතුලට දැනෙන දැනීමට සිහිය පිහිටුවාගෙන ඇවිදිනවා. ඉතින් අර රවුම් ඇවිදින්නේ හතරස් කොටුවට ඇවිදින්නේ. එහෙම ඇවිද්දාම වෙහෙසයි. ක්ලාන්ත ගතියෙන්න පුළුවන්. ඒ නිසා අපි කෙලින් තීරුවක ඇවිදින්නේ. මේ අපි තෝරගන්න තීරුව කෙලින් අතට ඉරක් වෙන්න ඕනේ. ඒකත් අඩි 10කට වඩා දුර ගන්නවා නම් හොඳයි. අඩි 45 දක්වා වුණත් දුර හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් හොඳයි අඩි 10කට වඩා වැඩි 45කට වඩා අඩු 45කට වඩා වැඩි දුර ගත්තාම සමාධිය වැඩි වෙනවා. එතකොට විපස්සනා කරන්න අමාරුයි. ඒ නිසා අඩි 10කට වඩා කෙටි ගත්තාම හරි වෙහෙසකාරී. ඒකත් විපස්සනාවට අමාරුයි. අඩි 10ක් හෝ 10කට වඩා වැඩි 45කට වඩා අඩු වගේ දුරක් තමයි අපි තෝරගන්නේ. ඒකත් අර වැලි තියෙන පොළොවක් නම් හොඳයි. එතකොට අනිත් අයගෙන් බාධා වෙන්නේ නැති මේ පිටට තට්ටුවක් දාලා කතා කරන්නේ නැති පරිසරයක නම් වඩා හොඳයි. ඉතින් වටපිට බලන්නේ නැතුව වෙන කල්පනා සිහියට ගන්න නැතුව මේ යටිපතුලට දැනෙන දැනීමේ සිහිය තියාගෙන අපි පියවරක් ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යනකොට අපිට ආපස්සට හැරෙන්න වෙනවනේ. නේද? අපි තෝරාගත්ත දුර ප්‍රමාණය කෙලවරේදී අපිට හැරෙන්න වෙනවනේ. එතනින් අර U turn එක ගහන්න නැතුව අපි මේ පියවරේ හැරෙනකොට ඒ ළඟ පියවර තියනවා. අර U අකුර ලොකුවට U අකුර ගන්න නැතුව. නේද? අර අපි ගහනවනේ අර වංගුව වගේ ගන්න නැතුව ඒ ළඟ හැරෙනවා. ඒතර ඒ ළඟ හැරෙනකොට හරියට අර නෙළුම් මලේ පෙති ටික වගේ ඒ පාසලකුණු හිටින්නේ. ඒ ළඟ පියවර තියන්නේ. ඒ ළඟ පියවර තියනකොටත් වඩා හොඳයි දකුණු අත පැත්තට හැරෙනවා නම්. පස්සේ ඉතින් හොඳට පුරුදු වුණාට පස්සේ කොයි අතට හැරුණත් කමන්නේ. දකුණු අතට හැරෙනවා නම් වඩා හොඳයි. ඒ හැරෙනකොටත් අර පියවරක් ගානේ යටිපතුලට දැනෙන දැනීමේ තමයි අපි සිහිය තියන්නේ. එහෙම එනකොට අර අත් දෙක පද්ද එන්නේ නේද? අත් දෙක ඉදිරියට හරි පිටිපස්සට හරි චුට්ටක් බුරුලට මේ ගැට ගහ ගන්න ඕනේ. ඒ අත් දෙක ගොඩක් තදින් තියාගන්න, තද කරගන්න, ඇඟත් හොඳට සැහැල්ලු කරගන්න ඕනේ. මේ අත් දෙක පිටිපස්සට හරි ඉදිරියට හරි අත් දෙකට තියලා ගැට ගහ ගන්න ඕනේ. එකක් තමයි අර ඒව තද කරගන්න, හරි සැහැල්ලුවෙන් උරපත් ඔළුව හැමදේම සැහැල්ලු කරගෙන අපි බොහෝම සැහැල්ලුවෙන් ඇවිදින වැඩක් මේක. අර දඬු කඳේ ගැහුවා වගේ අපි යන්නේ නැහැ. හරි සැහැල්ලුවෙන් යන්නේ. වටපිට බලා යන්නේ නැහැ. ඊට පස්සේ ඉදිරියේ බලාගන්නේ ඒකත්
අපි යටිපතුල් දෙකේ ඉඳලා නැත්නම් මහපට ඇඟිලි දෙකේ ඉඳලා අපි කෙලින් හිටගත්තට පස්සේ මහපට ඇඟිලි දෙකේ ඉඳලා අඩි 3ක් වගේ දුර තමයි අපි බිම බලන්නේ. ගොඩාක් දුර බලන්නේ ළඟම බලන්නෙත් නෑ. අඩි 3ක් වගේ දුරින් තමයි අපි බලන්නේ. කොන්ද කෙලින් තියාගන්න ඕනේ. මේක ඇවිදිනකොට මේ විදිහට සක්මන් කරනකොට ටික දවසක් යනකොට අපිට මේ ක්‍රමයේ පුරුදු වෙනවා. ඉතින් මෙහෙම යනකොට අර යටිපතුලට දැනෙන දැනීමෙන් සිහිය එළියට යන්න පුළුවන්. වෙන කල්පනාවක් එන්න පුළුවන්. ඒකට අපි කියනවා හිත පිට ගියා කියලා. මේ හිත පිට ගියා. නැත්තම් මගේ මේ යටිපතුලට දැනෙන දැනීමේ නෙවෙයි දැන් සිහිය තියෙන්නේ වෙන කල්පනාවක ඉන්නේ කියලා දැනගත්තාම අපි නැවත ආපහු අරගෙන මේ යටිපතුලට දැනෙන දැනීමේ සිහිය තියනවා. ඉතින් මෙන්න මෙතන මේ සිහිය කියන එක අපි රවුම් කරලා ගත්තොත් නේද? ඒකට පාලියෙන් කියනවා සතිය කියලා. මෙන්න මේ සතිය කියන එක රවුම් කරලා ගත්තොත් මෙන්න මේක සක්මන් කරනකොට අපිට වටහා ගන්න යුතු වචනයක්. දැන් අපි ඇවිදිනකොට මේ ඇවිදින බව මම දැන් මේ හිටගෙන ඉන්නවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා නෙවෙයි හාන්සි වෙලා නෙමෙයි මම මේ වෙනත් වැඩක් කර ඉන්නවා නෙවෙයි මම මේ ඇවිදිනවා කියලා දැන ගැනීමම සිහිය. ඇවිදිනවා කියලා දැන ගැනීමම සතිය. ඒකත් මේ ඇවිදිනකොට යටිපතුලට දැනෙන දැනීම තමයි. දැන් මේ පියවරක් තියෙනකොට මේ දැනීම දැනගත්තා කියලා දැන ගැනීම සතිය. ඊට පස්සේ දැන් මගේ සිතේ තියෙන්නේ යටිපතුලට දැනෙන දැනීම නෙවෙයි වෙන කල්පනාවක සිහිය තියෙන්නේ කියලා දැන ගැනීම සතිය. දැන් උන් එතන හොඳට වටහා ගන්න යටිපතුලට දැනෙන දැනීම දැන ගැනීම සතිය. දැන් තියෙන්නේ යටිපතුලට දැනෙන දැනීම නෙවෙයි මගේ හිත වෙන කල්පනාවක තියෙන්නේ කියලා දැන ගැනීමත් සතිය තමයි. ඒකත් සිහිය තමයි. නැවත ආපහු අරගෙන යටිපතුලට දැනෙන දැනීම තමයි දැන් මං මේ දැනෙන්නේ. මට දැන් දැනෙන්නේ මගේ සිත වෙන අතකට ගියා. මං ආපහු යටිපතුලට දැනෙන දැනීමට සිහිය ගත්තා කියලා දැන ගැනීමත් සතිය. ඒක හරියට දිය ගොඩ වගේ. දැන් මං ඉන්නේ දියේ කියලා දැන ගැනීමත් සතිය. දැන් මං ඉන්නේ දියේ නෙවෙයි මං දැන් ඉන්නේ ගොඩේ කියලා දැන ගැනීමත් සතිය. මෙන්න මේ සතිය කියන එක හොඳට අල්ල ගන්න ඕනේ මේ සක්මන් භාවනාවේදී. මේ සතිය කියන්නේ මොකක්ද කියන එක මගේ සිතේ දැන් පවතින ස්වභාවය නැත්තම් මේ දැන් සිත තියෙන්නේ කොහෙද මගේ සිහිය තියෙන්නේ කොහෙද කියලා දැන ගැනීම තමයි සතිය කියලා කියන්නේ. එතකොට පියවරක් ගන්න මේ විදිහට අපි සක්මන් කරනවා. ඉතින් ඕක තව ටිකක් පතුරු ගහලා දැනගන්නවා නම් මං වෙන කල්පනා මං මේ වෙලාවේ මම මේ සක්මනේ නැත්තම් ඇවිදිමින් ඉන්නේ. මම අතීතයේ නෙවෙයි අනාගතයේ නෙවෙයි මේ මොහොතේ මෙතන හැම පියවරකම මේ මොහොත කියන සිහියෙන් යන්න පුළුවන් නැත්තම් මේ මොහොත කියලා හිතෙන් කියව නෙවෙයි මේ මොහොතේ මේ යටිපතුලට දැනෙන දැනීම දැනගනිමින් ඇවිදිනවා කියන තැන තමයි අපි සිහියෙන් ඇවිදිනවා කියලා ගන්න. නැත්තම් මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන එක. මෙන්න මේ ඇවිදින ඉරියව්ව සුවසේ භුක්ති විඳින්න ඕනේ. වෙන කල්පනා නැතුව මේ සෝබා දහමෙන්ම සිද්ධ වෙන ක්‍රියාදාමය තුල සිහියෙන් මේ ඇවිදින ඉරියව්ව අපි සුවසේ භුක්ති විඳින්න ඕනේ. ඉතින් මෙන්න මේ ක්‍රියාදාමය අපිට පැයක් නැත්තම් පැයක් එකහමාරක් වගේ නැත්තම් පැය දෙකක් වුණත් කමන්නේ. පැයකට වඩා වැඩි කාලයක් මෙන්න මේ සිහියෙන් ඇවිදින්න පුළුවන් නම් අපිට මේ ආත්මය තුලදීම ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න පුළුවන්. දැන් සක්මන අපි ওই විදිහට සක්මන කරනකොට නැත්තම් සිහියෙන් ඇවිදගෙන යනකොට අපි ફોકસ කරන්නේ නැත්තම් අපි ඉලක්ක කරන්නේ නැත්තම් අපි අරමුණු කරන්නේ යටිපතුලට දැනෙන දැනීම. අපිට ඒකට එක නම් දාන්න පුළුවන්. සංවේදනා, වේදනා, සියුම් වේදනා ඕන එකක් දාන්න පුළුවන්. ඒතර ඒක වේදනානුපස්සනා වෙනවා. අමතක කරන්න එපා. දැන් සතර සතිපට්ඨානයේ ආරම්භයේ තියෙන කායानुපස්සනානේ. නමුත් මේ සක්මන් භාවනාවේදී වේදනානුපස්සනා වෙනවා ඒක. එතකොට මේ වේදනානුපස්සනාව ඉතින් කැමති නම් කායානුපස්සනා කියන්න පුළුවන්. මෙන්න මෙහෙම යටිපතුලට දැනෙන දැනීමට සිහිය යොමු කරගෙන යනවා කියලා කියන්නේ අපේ හිතට වෙන අරමුණු
පිටස්තර අරමුණු නැත්තම් වෙන කල්පනා වෙන සිතුවිලි වලට අපි එන්න දෙන්නේ නැතුව අපි වෙන කල්පනා සිතට එන්න දෙන්නේ නැතුව වෙන සිතුවිලි වලට ඉඩ තියන්නේ නැතුව තමයි අපි යටිපතුලට දැනෙන දැනීමට සිහිය ගන්නෙ. ඒතර අපි උත්සාහයක් දරනවා පියවරක් ගානේ දැනෙන දැනීමට සිහිය තියන්න සිතට වෙන සිතුවිලි වලට එන්න දෙන්නේ නැතුව. ඒතර වෙන සිතුවිලි වලට අපි කියනවා සංස්කාර කියලා. ඒතර අපි මේ සංස්කාරයන්ට එන්න දෙන්නේ නැතුව සංස්කාරයන් ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය ඉද ප්‍රස්තාව අහුරනවා මේ යටිපතුලට දැනෙන දැනීමේ සිහිය තියලා. ඒතර මේ විදිහට යන්න සිත එකඟ වෙනවා ඒකාග්‍රතාවයකටපත් වෙනවා යටිපතුලට දැනෙන දැනීමේ සිහිය වැඩි වෙනවා හිතට වෙන එන කල්පනා වෙන සිතට එන සිතුවිලි වල ප්‍රවණතාවය අඩු වෙනවා. මං ආපහු කියනවා යටිපතුලට දැනෙන දැනීමේ සිහිය තබන එක නැත්තම් සිහිය පිහිටු වෙන එක යටිපතුලට දැනෙන දැනීමේ සිහිය පවතින ස්වභාවය එන්න වැඩි වෙනවා සිතට එන කල්පනා එන්න අඩු වෙනවා. ඉතින් මෙහෙම මේක එකපාර වෙන්නේ නැහැ. සමහර විට ඇවිදිනකොට මේ සිතට එන සිතුවිලි වැඩි වෙන කල්පනා වැඩි අර යටිපතුලට දැනෙන දැනීමේ සිහිය තියන්න බැරි කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ සංස්කාර වැඩි අය. ඒගොල්ලන්ට කෙලෙස් වැඩි කියලා අපි කියනවා. එහෙම වුණාම අපිට පුළුවන් මේ යටිපතුලට දැනෙන දැනීමේ සිත එකඟ වෙනකන් අපිට පුළුවන් මේ කමාන්ඩ් එකක් නැත්තම් අපි කියමු අපි අරමුණක් සිහි කරනවා. මොකද්ද අපිට මේ මොහොත කිය පියවරේ යන්නත් පුළුවන්. ඒ කියන්නේ යටිපතුල තියෙනකොට අපි මේ මොහොත කියලා මෙනෙහි කරනවා. ඒ මෙහෙම මොහොත කියලා මෙනෙහි කරන ගමන් යටිපතුලට දැනෙන දැනීම අපි සිහියෙන් බලනවා. ඊළඟ පියවර තියෙනකොටත් මේ මොහොත කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන ගමන් යටිපතුලට දැනෙන දැනීමේ සිහිය තියෙනවා. නැත්තම් ඒ දැනීම දැනගන්නවා. එහෙම යන්නත් පුළුවන්. නැත්තම් සමහර අය කරනවා වම දකුණ කියලා. ඉතින් වම දකුණ කියලා නිකන් ගියාට බෑ. වම තියෙනකොට මේ වම් කකුල බව දැනගෙන තියෙනවා. ඒ තියෙනකොට ඒ වම් කකුලේ යටිපතුලට දැනෙන දැනීම අපි දැනගන්නවා. එහෙම තමයි දකුණු කකුල තියෙනකොට මේ වම නෙවෙයි දකුණ බව සිහියෙන් දැනගන්නවා. ඒ දකුණු කකුලට දැනෙන දකුණු කකුලේ යටිපතුලට දැනෙන දැනීම අපි සිහියෙන් දැනගන්නවා. එහෙම යන්නත් පුළුවන්. ඉතින් සමහර අය ටික දුරක් ගිහිල්ලා ඔසවනවා, ගෙනියනවා, තබනවා එහෙමත් කරනවා. ඉතින් කොහොම හරි කමන්නේ අපිට උවමනා වෙන්නේ මේ ඇවිදිනකොට සිතට එන වෙන කල්පනා අඩු කරගෙන මේ ඇවිදිනකොට ඇවිදින වැඩේ සිහිය තියන්න. ඒ කියන්නේ දැන් ඔන්න මෙතනදී ඔන්න කායානුපස්සනාවට මාරු වෙනවා. මොකද්ද? දැන් ඔසවනවා කිව්වහම කකුල එසෙව්වහම දන්නේ නැහැනේ මේ යටිපතුලට දැනෙන දැනීමක් එන්නේ නැහනේ නේද? ඔසවනවා කිව්වහම යටිපතුලට දැනෙන දැනීමක් එන්නේ නැහැ. ඒතර කකුල එසවුණා කියලා දන්නේ. ඊට පස්සේ ගෙනියනවා කිව්වම කකුල ඉදිරියට ගෙනියනකොටත් පොළොවේ ස්පර්ශයක් වෙන්නේ නැති නිසා දැනීමක් නැහැ. එතකොට ගෙනියන බව කකුල ඉදිරියට ගෙනියන බව Taman දන්නවා. ඒ කකුලේ ඔසවපු බවට දැනීමක් එනවා. කකුල උඩට මෙහෙම උස්සනකොට කයේ දැනීමක් තියෙනවනේ. ඒතර නමුත් අපි කයේ දැනීමට වඩා එස උනා කියන එක තමයි දැනගන්නේ. ඊළඟට ඉදිරියට කකුල ගෙනියනකොටත් මේ ඉදිරියට ගෙනියනවා කියලා තමයි අපි දැනගන්නේ. එතන අර සියුම් දැනීමක් එනවා. ඒ දැනීමට වඩා ඒ දැනීමත් එක්ක ගෙනියනවා කියන එක දැනගන්නවා. ඊළඟට තබනවා කිව්වම තබපු බවට යටිපතුලට දැනෙන දැනීම දැනගන්නවා. මේකට කායානුපස්සනාව කියන්න පුළුවන්. මොකද ඒ කයේ කයේ ස්වභාවය නැත්තම් ඒ පැවතිච්ච කයේ ස්වභාවය අපි දැනගන්න නිසා මේ අතනදී ආරම්භයේදී අපි කායානුපස්සනාවෙන් තමයි පටන් ගන්න. හැබැයි ඒ කයේ දේවල් තමයි අපි දැනගන්නේ. නමුත් එතන මතුවලා එන්නේ
ස්පර්ශයෙන් එන්න වේදනාව නිසා අපි එතනට වේදනානුපස්සනා කියලා කියනවා නම් වඩා හොඳයි. එතකොට මෙන්න මෙහෙම අපි යනකොට මේ මම කිව්වා මේකෙන් අපිට සිද්ධ වෙන්නේ යටිපතුලට දැනෙන දැනීමේ සිහිය තියනවා කියලා කියන්නේ නැත්තම් මේ කය ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන එකේ සිහිය තියනවා කියන්නේ හිතට වෙන කල්පනාවලට එන්න ඉඩ ප්‍රස්තාව ඇහිරෙන එක. ඒ කියන්නේ සංස්කාරවලට එන්න තියෙන ඉඩ සංස්කාර සිතේ සිතුවිලි වලට ඇති වෙන්න තියෙන සිතේ සිතුවිලි ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව ඇහිරෙනවා. ඒතර මේකෙන් වෙන්නේ මේ කායानुපස්සනාවෙන් හෝ එක්ක වේදනානුපස්සනාවෙන් හෝ වෙන්නේ සංස්කාරයන් අඩු වෙන එක. ඒතර මේව සක්මන් කරන්න අර සිතේ සංස්කාරයන් අඩු වෙනවා. හැබැයි සමහර අයට අර මම මුලින් කිව්වා වගේ පටන් ගන්නකොට සංස්කාරයන් වැඩි, සිතේ සිතුවිලි වැඩි, වෙන කල්පනා වැඩි, වෙන අරමුණු වැඩි. එතකොට එහෙම කෙනාට යටිපතුලේ දැනීම තියන්න බෑ. දැනීමට සිහිය තියන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අර විදිහට කමාන්ඩ් එකක් නැත්නම් අරමුණ මෙනෙහි කිරීමක් කරගෙන අපිට මේක ටික කාලයක් පුරුදු කරන්න පුළුවන්. සමහර අයට තියෙනවා මේ වෙන අරමුණු කිව්වහම රාගය. ඒ කියන්නේ අපි කියමු රාගය කියන එක කවුරුත් දන්නවනේ රාගය වැඩි වෙනවා. ඉතින් එහෙම කෙනාට හරි අමාරුයි. දැන් අර මේ වෙන කල්පනා එක්ක ද්වේෂය අකමැත්ත වැඩි වෙන කෙනාට ලේසි මේ වැඩේ. දුක හරහා පීඩනේ හරහා මේ වැඩේ යන්න ලේසි. රාගය ඇවිස්සෙන කෙනාට නම් හරි අමාරුයි. එතකොට එයත් හරි අමාරුවෙන් හරි මෙන්න මේ යටිපතුලේ දැනීමට සිහිය තියන්න ඕනි. යටිපතුලේ දැනීමට සිහිය තියන්න බෑම නම් අර වගේ කමාන්ඩ් එකක් මේ තබනවා හරි දැනගත්තා කියලා හරි වම දකුණ හරි අර කියලා අර පියවරේ සිහිය තියන්න පුරුදු වෙනවා. ඒතර මේ විදිහට ඔහොම යනකොට අර වෙන කල්පන අඩු වෙලා යටිපතුලට දැනෙන දැනීම වැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ යටිපතුලට දැනෙන දැනීම දැන් ඔන්න එයාට කල්පනා අඩුයි, වෙන සිතුවිලි අඩුයි, වෙන අරමුණු අඩුයි. යටිපතුලට දැනෙන දැනීමත් එක්ක මෙයා සක්මනේ යන්න අර යටිපතුලට දැනිච්ච දැනීම ටික අඩු වෙලා යනවා. හැබැයි මෙයා සිහිය හොඳට තියෙනවා. පියවරේ සිහිය තියෙනවා. ඒ තිබ්බට අර මුලින් වගේ ගොරෝසුවට ඕලාරිකව දැනීම නැහැ. ඒ යටිපතුලට දැනෙන දැනීමත් ටික අඩු වෙලා යනවා. අන්න එතනදී මෙයාට සිතුවිලිත් නැහැ. ඒ කියන්නේ සංස්කාරත් නැහැ. දැන් අර වේදනා ස්වභාවයත් නැහැ. ඒ කියන්නේ දැනීම් ස්වභාවයත් නැහැ. එතකොට මෙයාගේ කය ටිකක් සැහැල්ලුයි. අර මුලින් තිබ්බ අපහසුතාව මොකුත් නැහැ. එතකොට මෙයාට තේරෙනවා මේ යන්නේ දැන් මේ සක්මන කරන්න යැවෙන්නේ අර සංස්කාර අඩු, සිතුවිලි අඩු, යටිපතුලට දැනෙන දැනීම අඩු භූමියකට කියලා. අන්න එතනදි තේරෙනවා මොකුත් අඩුයි, මෙතන මොකුත් නැහැ. ඒ කියන්නේ දැන් සිතේ සිතුවිලිත් නැහැ, යටිපතුලට දැනෙන දැනීමුත් නැහැ. හරි සියුම් ස්වභාවයක් තියෙන කියලා යෝගියාට දැනෙනවා. අන්න මෙන්න මේ මට්ටමට එනකොට ඉතින් මේකට කාලයක් සක්මන් කරන්න ඕනේ. ඉතින් සක්මන විනාඩි 5ක් 10ක් 20ක් කළා හරියන්නේ නැහැ. සාමාන්‍ය සක්මන් භාවනාව කරනකොට පැයකට වඩා වැඩි කාලයක් තෝරගන්න ඕනේ. මෙහෙම කරනකොට යන්න අර මුලදී දැන් ආරම්භයේදී සක්මන ආයාසයෙන් නේද උවමනාවෙන් අපි පියවර තියලා මං සක්මන් කරනවා කියන තැනට යන්නේ. මේ තත්ත්වයට එනකොට දැන් සක්මන ටිකක් දුර ගියාම මේ නොදැනෙන ස්වභාවයට එනකොට අර ආයාසයක් නැහැ, નિરાයාසයෙන් මෙයාට යැවෙන ස්වභාවයක් තියෙන. දැන් සක්මනේ යනව නෙවෙයි, සක්මන් කරනව නෙවෙයි, ඉබේ යැවෙන, ඉබේ කෙරෙන මට්ටමකට එනවා. මොකද සංස්කාර නැහැ. ඒ කියන්නේ සිතුවිලි අඩුයි, සිතුවිලි නැති ගානට ඇවිල්ලා එතකොට ඉබේ දැන් සක්මන් කරනවා නෙවෙයි ඉබේ කෙරෙන තැනකට. එතකොට අර ටිකක් මත් වෙලා වගේ නේද? මත් වෙලා වගේ අර ශරීරය කන්ට්‍රෝල් කරන්න බෑ වගේ නිකන් විසි වෙනවා වගේ යැවෙනවා වගේ මට්ටමකට එනවා. එතකොට යෝගීන් කරන්නේ එතනදී නතර කරනවා යා. සමහර විට ආධුනික යෝගියා කරනවා මෙතනින් මෙයා සක්මන නතර කරනවා. එයා හිතනවා මොකක් හරි දෙයක් දැන් ගිහිල්ලා ඉඳගත්තා නම් හොඳයි.
කියලා. මෙතන තමයි කළ යුතුම තැන. ඒ කියන්නේ මෙන්න මේ ස්වභාවය මෙතනදී සක්මන නතර කරන්නේ වෙන දෙයක් වෙන දෙයක් උනාදෙන් නේද? මැරෙනවා නම් මැරිද්දෙන්, සිද්ධ වෙනවා නම් ඕනි දෙයක් සිද්ධ වෙද්දෙන් කියලා සක්මන නතර කරන්නේ. අර අනායාසයෙන් යන ස්වභාවයේ උඩ නිකන් විසි වෙන ගතියේ උඩ, වෙරිවිච්ච ගතියේ උඩ, මත් වෙලා තියෙන ස්වභාවයේ උඩ, පියවරේ සිහිය තියන්නත් බැරි ස්වභාවයේ උඩ. ඒ කියන්නේ දැන් ඉතින් යැවෙන මට්ටමට තියෙන්නේ. අන්න එහෙම තියෙද්දිත් සක්මන කරන්න ඕනේ. එහෙම තියෙද්දි සක්මනේ පුළුවන් තරම් කාලයක් ගත කරන්න ඕනේ. අන්න එතනදී තමයි යෝගියා අර නිවන පැත්තට නැත්තම් ආර්ය භූමියේ පැත්තට යොමු වෙන මට්ටම. පුළුවන් තරම් වෙලා. ඒ කියන්නේ සක්මනේ කාලය පුළුවන් තරම් වැඩි වුණාට කමන්නේ. මම මෙතනදී කියනවා අපේ ලොකු ස්වාමින් වහන්සේත් කියන්නේ පැයක් සහ පැයකට වැඩි උපරිම කාලයක් ගත කරන්න කියලා. ඉතින් විනාඩි 5ක් 10ක් 20ක් සක්මන් කළා හදිස්සි වෙලා ඇවිල්ලා ඉඳගෙන භාවනා කරා කියලා මේ අපිට අපි අපේක්ෂා කරන විමුක්තියට යන්න බෑ. සක්මනින් තමයි අපි මේ සතර සතිපට්ඨානේ වඩන්න නැත්නම් විපස්සනාවේදී සක්මනින් තමයි පූර්ණ භූමිය සකස් කරගන්නේ. ඒකට කියනවා පූර්ණ ගැම්ම නේද ගන්නේ අපි සක්මනේ වැඩි කාලයක් Tamanට පුළුවන් තරම් කාලයක් සක්මන් කළා මේ ඊට පස්සේ ඇවිල්ලා ඉඳගෙන භාවනා කරන්න ගියාම අපි පරියන්කයට ගියාට පස්සේ ඕනි තරම් වෙලා පරියන්කේ විපස්සනා කරන්න පුළුවන්.